දැන් ඔන්න ජෙනරල් රිවිව් එකක් කරන්න හදන්නේ. සදිත අයියාගෙන් අහන්න යන්නේ. ඔයා හිතන විදියට, ඔයාට දැනෙන විදියට දුවේද්ද පුතේද්ද කියලා කියාගන්න මම හිතන හරිම ආසයි. මම ඇත්තම කියන්න දැන් මට ජේන් ඉන්නවනේ පුතෙක් ඉන්නවනේ. ඒ නිසා මම දුවෙක්ට තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි පුතෙක් කවුරුනොත් මම පුතාට මටත් වඩා ආදරේ. මේ ඒක මොකද මේ මම අහලා තියෙනවා අපේ අම්මයි අප්පච්චිලා මාව හම්බෙද්දිත් මම දුවෙක් කියලා තමයි හිතන් ඉඳලා තියෙන්නේ. නමුත් පුතෙක් උනේ අන්තිමට මේ බාල පුතා උනේ මම. ඉතින් ඒක අවුලක්කුත් නෑ නේ අම්මා ඒක නේද? නේද මගේ හිතේ අත හිටිය පුතෙක් නේ ඒක තමයි නේ. හරි අපි දැන් බලමු බුවි. ඔන්න බුවි වාර අවස්ථාව අපි දන්නේ නැහැ සාමාන්‍ය බුවියක් වගේ අපිට කියෝනේම නැහැ මොකක්ද අවස්ථාව කියලා. අපි හම්බුන වෙලාවකට නමුත් මොන බුවියක් වාර අවස්ථාව දැන් ඇත්තම කියන්නේ. තාම හිතෙනවා මට තේරෙනවා කැමතිුනේ බොයි මොක් කියන්නේ මගේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා දුවේකට. මොලේ හිතේ පොඩි වැඩි ගන්නක් තියෙනවා කොල්ලේකට. ඉතින් ඔයගොල්ලෝ නෑ ඒ නිසා කවුරුවවත් ඕකේ. පියා මුලින්ම ආච්චිගෙන් අහලා බලමු. අත්තම්මගෙන් අහලා බලමු. මොකද්ද අත්තම්මට දැනෙන්නේ කියලා. ඇත්තම කියන්න පුතෙක් ඉන්නවනේ. ඉතින් දුවෙක් නම් හොඳයි. පුතෙකුණා කමක් නෑ. ඔන්න තවත් දෙන්නෙක් කිය බලමු දැන් 100ද කියන්නේ එතකොට 100ගෙන් අහලා බලමු පිළිතුර. මගේ සහෝදර සහෝදරේ මොනවද ඉන්නේ? ඒකේ ළමයි ඔක්කොම පිරිමි ළමයි. සම්බාධිතාවය අනුව හිතනවා මේ එතකොට දුවිට හම්බුනේ ඉස්සලාම පුතේ ජේතුලා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ඊළඟට දුවේ. ඒ කියන්නේ දුවි මට දැන් දෙවියන් හදුවනේ මං හිතන්නේ දුවිට දුවේ කියලා තමයි මම හිතන්නේ. ඔන්න අක්කයි නැන්ද. අපි නැන්දගෙන් අහලා බලමු මොකද්ද පිළිතුර කියලා. අවශ්‍ය වෙන්නත් බෑ. මම හිතන්නේ කොල්ලෙක් කියලා. මම හිතන්නේ කෙල්ලෙක් කියලා. කැමති දුවෙක්. දෙන්නට පුත් දෙන්න ඉඳලා ඉන්නේ. මාත් හිතනවා මේ කවුල සම්බර වෙන්න මේක කම්ප්ලීට් වෙන්න සජිතගේ ආදරේ තව විදියකට බුවිලියාගේ තව විදිය ලෝකෙ දකින්න ලස්සන දුවෙක් ආවනම් හොඳයි කියලා. හරි. ඒ විදිහට තමයි ඔන්න හැම දෙනාම තමන්ගේ අදහස පළ කරේ. මේ ජේඩිගෙන් තමයි ඔන්න අපි මේ අවස්ථාව ගන්න හදන්නේ. ඔන්න ජේඩිට පූර්ව ඉන්ජිනියරින් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ක්‍රමේ තමයි අපි අපූර්ව ක්‍රමයක්. සල්කයි. ඔයා කියන ක්‍රමේ. මේවයි දැන් ජෙන්ඩර් රිවීල් කරන විවිධ ක්‍රම අපි දැකලා තියෙනවානේ අන්තර්ජාලයේ බැලුම් කුපුරනවා සමහරව කේක් කපද්දී ඇතුලේ පාට තියෙනවා විවිධ විචූර්ණ වැඩ. දැන් මොවිට මේ පාර ඕනලු මට හොඳටම ෂුවර් මේ අසාර්ථකව වෙන විදිය තමයි අපි කරන්නේ. මොවිට ඕනලු අපේ පුතාගේ කටින්ම වර්ණය මොකක්ද කියලා ගන්න. පින්ක් වුණොත් ඒ කියන්නේ කෙල්ලේ, බ්ලූ වුණොත් ඒ කියන්නේ කොල්ලේ. Basta ka? මිහිරාව ආවා මధుර හසකි
හිතහින් හිරියාවෙ පෙන් සුවඳ නෑවා මිහිරාව ආවා මధుරස කීවා හිතහින් හිරියාවෙ පෙන් සුවඳ නෑවා ඔය තුරුලෙමයි පිය බඳේ ඔය තුරුලෙමයි පිය බඳේ හිරුපායන්නේ මේ ජීවිතේ හිරුපායන්නේ මේ ජීවිතේ